God. Hai යාළුවනේ ඔන්න අපි යන්න යන්නේ පොඩි දියැලක් බලන්න. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලොත් අඳුරනේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. හොඳ ට්‍රැවලර්ස්ලා දෙන්නෙක්. ඒ දෙන්න තමයි මේ ඉස්සරහින් යන්නේ. පාර අපි පටන් ගත්ත දියැල ගාවට ගිහිල්ලා කියන්නම් පාර කොහොමද දියැලට එන්නේ කියලා. මගේ ඉස්සරහින් යන යාළුවා දන්නවා. එයා මෙහි බලංගොඩම කෙනෙක්. නිරා කෑගල්ලේ මම නුවරලියේ බහට ගිල්ලාම මේ එදෙන්න පෙන්නන්නම්. දැන් රෑ වෙලා තියෙන්නේ. දැන් වෙලාව 4:00 වගේ ඇති. වැස්ස නිසා මේ කරුවලේ මොකුත් පේන්නේ නැහැ. මොකක්ද කියලා කීලි නෑ මම. ඔඩේ නදල් ගියා ඔය කරුවල නහයනවා. අය පරවලුනා. තුන් ගායි වහිනා. කියලා ගියා. Yang මේ ඉන්නේ නිසා මූණ නම් පේන්නේ නැහැ. මස් කොටලා ඉන්නේ. මෙතන මනු අපිට පොඩ්ඩක් රෑ වුණා. මේ දවස්වල හොඳටම වහිනවා මේ පැත්තට. ඒක නිසා මේ ගොඩක් කරුවලයි GoPro එකට පේන්නේ නැති ගානට. එක්කන් ගියා එක බලන්න. අපිට පේන්නේ අපි කිව්ව දියැල තමයි දියවිනියල්ල. ඒකට තමයි අපි යන්නේ. මං හිතන්නේ මේ ආවේ අවසාන මෙලිය. දැන් ළඟයි මං හිතන්නේ. ඔන්න අපි දැන් දියැල ගාවට යන්න ළඟයි. ඔන්න අපේ ගයිඩ් මනු යනවා ඉස්සරහින්. දැන් නම් පොඩ්ඩක් කලර් එකක් තියෙනවා. මේ දියවිනි ඇල්ලත් එක්ක බැඳිච්ච මේ ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ඒකෙන් ප්‍රමුඛම එකක් වෙන්නේ මේ දියැල්ල දියෙන්නක් කියන්නේ දියෙන්නක් මඩේ ගැහුවා වගේ කෙලින් අතර වැටෙන නිසා තමයි මේකට දියවිනි ඇල්ල කියලා නම පට බැඳලා දෙන්නේ කියලා කියනවා. අපි බලමු ගිහින්. ඕ මේ ටයිම් එක නම් ගොඩක් ඉස්සනවා. මේ කියන්නේ දියවිනි right. Oh! Oh my God! ඔන්න අපි දියවිනි ඇල්ල ගාවට ආවා.
ඔන්න යාළුවනේ අපි දැන් ඉන්නේ දේවිනි යල්ල ගාව. මොනේ කිය වස්තුකාර මොනවද කියලා. පල්ලෙන් අපිට ගම්මානේ පෙන්නවා. එතෙන් ගමන් කන්නේ මෙලේ ඇතුළ ගොඩක් කරුවලයි. Baru enak deh enak. ඔන්න අපිට ප්‍රොපර් බ්ලොග් එකක් ගන්න බැරුණා. හැබැයි ඉතින් ආයෙත් දවසක ඇවිල්ලා මෙතන හොඳ බ්ලොග් එකක් දෙන්නම් මේ හැම විස්තරයක් එක්කම. මෙතන ලොකු කතාවකුත් තියෙනවා. අපි ඇවිල්ලා ආයෙ දවසක මෙතන ගියන් ගාලා හොඳ සැපක් ගමු. එහෙනම් අපි ආයෙ පොඩි බ්ලොග් එකකින් හම්බ වෙමු.